ආයුබෝවන් ජ්‍යෝතිෂ හෝරාව තුලින් අද අපි සූදානම් වන්නේ 2026 අප්‍රේල් මාස 20 වනදායින් ආරම්භෙන සතිය මිථුන ලග්න හිමි ඔබට කෙසේ බලපානු ඇද්ද යන්න පිළිබඳව ගැඹුරු විග්‍රහයක යෙදෙන්නටයි. මෙම සතිය තුල ග්‍රහ මණ්ඩලයේ සිදුවන සුවිශේෂී වෙනස්කම් ඔබේ ජීවිතයේ ක්ෂේත්‍ර කිහිපයකටම ඍජුවම බලපෑම් එල්ල කරනවා. මිථුන ලග්න හිමි ඔබගේ ලග්නාධිපති බුධ ග්‍රහයාගේ ගමන සහ අනිකුත් ග්‍රහ බලපෑම් අනුව මෙම සතිය ඔබට මිශ්‍ර ඵල දෙන කාල පරිච්ඡේදයක් ලෙස හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම බුද්ධිය මෙහෙයවා ගත යුතු තීරණ රාශියක් ඔබ ඉදිරියේ තිබෙනවා. පළමුවෙන්ම ඔබේ රැකියාව සහ ආර්ථිකය දෙස බැලුවොත් රැකියා ස්ථානයේ පැවති යම් බාධාකාරී තත්වයන් මේ සතියේ මැද භාගය වන විට මදක් සමනය වන ලකුණු පෙනෙන්නට තිබෙනවා. ඔබ ව්‍යාපාරික ක්ෂේත්‍රයෙන් යෙලෙන්නෙකු නම් අලුත් ආයෝජන පිළිබඳව දෙවරක් සිතා බැලීම වැදගත්. හදිසි තීරණ මත මුදල් වැය කිරීම මේ සතියේ ඔබට අවාසි සහගත විය හැකියි. නමුත් විදේශ රැකියා බලාපොරොත්තුවෙන් සිටින මිථුන ලග්න හිමියන්ට සුබදායක ආරංචියක් ලැබීමට වැඩි ඉඩකඩක් පවතිනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් යුතු දූ දරුවන්ට මේ සතිය ඊටාම වැදගත්. විශේෂයෙන්ම නිර්මාණශීලී විෂයන් හදාරන ශිෂ්‍යයන්ට තමන්ගේ දක්ෂතා පින්වීමට හොඳ අවස්ථාව උදා වෙනවා. ධාරණ ශක්තිය වර්ධනය වන කාලයක් වුවත් බාහිර කරුණු නිසා අවධානය ගිලිහී යාමට ඉඩ ඇති බැවින් ඊ පිළිබඳව සැලකිලිමත් වන්න. පෞල් ජීවිතය සහ ප්‍රේම සම්බන්ධතා දෙස අවධානය යොමු කිරීමේදී සමීපතයන් සමග කටයුතු කිරීමේදී ඉවසීම ප්‍රගුණ කිරීම අත්‍යවශ්‍යයි. අනවශ්‍ය වාද විවාද නිසා සිත්‍රිදවීම ඇතිවීමට ඉඩ තිබෙනවා. ඔබ තනිකඩායෙක් නම් නව සබඳතා ඇති කර ගැනීමට මේ සතියේ පසුබිම සැකසෙනු ඇතත් ඒ පිළිබඳව තීරණ ගැනීමට පෙර පවුලේ වැඩිහිටියන්ගේ උපදෙස් පැතීම නුවණට හුරුයි. සෞඛ්‍ය තත්ත්වය ගැන කතා කිරීමේදී ස්නායු පද්ධතිය ආශ්‍රිත ආබාධ හෝ හිසේ කැක්කුම වැනි තත්ත්වයන් ගැන මදක් විමසිලිමත් වන්න. අධික ලෙස වෙහෙස වී වැඩ කිරීම නිසා මානසික ආතතිය ඉහළ යා හැකියි. ප්‍රමාණවත් විවේකයක් ලබා ගැනීම සහ භාවනාමය කටයුතුවල නිරත වීම ඔබට මානසික සහනය සලසනු ඇති. මෙම සතියේ පවතින අසුබතා මගහරවා ගැනීම සහ ඔබ කළ යුතු වත්පිළිවෙත් කිහිපයක් තිබෙනවා. සෑම බදාදා දිනකම විෂ්ණු දෙවියන් උදෙසා පූජාවන් පැවැත්වීම හෝ ස්තෝත්‍ර ගායනා කිරීම ඊටාම ගුණදායකයි. එමන්මෙන් නිල් සහ කොළ පැහැති වස්ත්‍ර භාවිතය ඔබට වාසනාව ගෙන දෙනු ඇත. ඔබේ උත්සාහය සහ කැපවීම තුලින් ඕනෑම අභියෝගයක් ජය ගැනීමට ඔබට ශක්තිය තිබෙනවා. එසේනම් එළඹෙන සතිය ඔබට සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක සතියක් වේවායි ජ්‍යෝතිෂ්‍ය හෝරාව අපි ප්‍රාර්ථනා කරනවා. තවත් මෙවැනිම පලාපල විස්තරයකින් නැවත හමුවෙමු. ඔබ සැමට තිරුවන් සරණයි.